වෛද්‍යතුමා කිව්ව කලින් මේ සෙල්ලම කියන එකෙන් ළමයින්ගේ ගැටලු වගේම තව එයාලගේ නිර්මාණශීලී හැකියාවන් මේ වගේ අර සමාජීය කුසලතා සංවර්ධනය කරගන්න පුළුවන් කියලා. ඉතින් මේ වගේම දරුවන්ට මේ සෙල්ලම මගින් බුද්ධිමය කුසලතාත් සංවර්ධනය කරගන්න පුළුවන්. ඉතින් ඒ වගේ බුද්ධිමය කුසලතා සංවර්ධනය කරගන්න සුදුසු සෙල්ලම් වර්ග මොනවද වෛද්‍යතුමනි? ඔව්. දැන් අපි ගත්තොත් මුලින්ම ගත්තොත් ළමයේ දේවල් අත්හදා බලමින් සෙල්ලම් කරන්න ගන්නවා. ඒක ස්වභාවික දේවල් වෙන්න පුළුවන්. අපි ගත්තොත් වැලි, කොළ, ගල් වගේ දේවල් පාවිච්චි කර සෙල්ලම් කරන්න ගන්නවා. ඊට පස්සේ ওই ගෙදර තියෙන පොඩි දේවල්. ඒක මූඩියක් තියෙන භාජනයක් වෙන්න පුළුවන්, ප්ලාස්ටික් බෝලයක් වෙන්න පුළුවන්, ටින් එකක් වෙන්න පුළුවන්. ඒතර මේ දේවල් එයා ඇරලා බලනවා, හොල්ලලා බලනවා, විසික් කරලා බලනවා, ඒකෙන් එන සද්ද කොයි වගේද කියලා බලනවා. ඊට පස්සේ ඒ වලින් සෙල්ලම් කරන්න ගන්නවා. ඒතර මේ දේවල් අත්හදා බලමින් සෙල්ලම් කරන්න ගන්න එකෙන් මොලේ සංවර්ධනය විශේෂයෙන් බුද්ධි සංවර්ධනයට ඉතාමත් වැදගත් වෙනවා. ඊළඟට එන්නේ ඔය ගොඩක් ගැටලු විසඳනවා වගේ දේවල්. අපි ගත්තොත් පොඩි ප්‍රහේලිකාවක්, එහෙම නැත්නම් ඔය බිල්ඩින් බ්ලොක්ස් වලින් එක දේවල් හදනේ වගේ ඒවා. ඒතකොට ඒ ගැටලු විසඳන සෙල්ලම් වලින් තවත් බුද්ධිය වර්ධනය වෙනවා. ඊට පස්සේ එනවා අපි කියනවා මවාපාමින් සෙල්ලම් කරනවා කියලා. එහෙම නැත්නම් ප්‍රිටෙන්ඩ් ප්ලේ කියලා. ඒක යම් කිසි දෙයක් පාවිච්චි කරලා වෙන්නත් පුළුවන්. දැන් උදාහරණයක් ගත්තොත් පොඩි ලී කෑල්ලක් අරගෙන ඒක ටෙලිෆෝන් එකක් කියලා හිතලා කනේ තියාගෙන තාත්තත් එක්ක කතා කරනවා. එතකොට එතනදී මේක ටෙලිෆෝන් එකක් කියලා හිතලා සෙල්ලම් කරනවා. එතකොට බුද්ධිය ටිකක් වර්ධනය. ඊට පස්සේ මවාපාමින් සෙල්ලම් කරන්නේ තව චුට්ටක් ඉහළ තලයකට අරන් ගිහලා එයා එදිනදා එයා දකින්න කෙනෙක්ව රඟපාන්න ගන්නවා. අම්මා විදියට රඟපානවා, බෝනික්කට කවනවා, ළමයා කියලා හිතාගෙන ටීචර් කෙනෙක් විදියට රඟපානවා. එතකොට මෙතනදිත් එයා දේවල් හිතන්න ගන්නවා. එතකොට ඔන්න බුද්ධිය තව වර්ධනය වෙනවා. ඊළඟට වැදගත් වෙන දේ තමයි ඔය නීති රීති තියෙන සෙල්ලම්. අපි හිතුවත් හොරා පොලිස් සෙල්ලම වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔය කාඩ් සෙල්ලම් වෙන්න පුළුවන්. අපි හිතනවා අර අපි දන්න කාඩ් නෙමෙයි. නමුත් පොඩි අයගේ තියෙන එක පොඩි කාඩ් සෙල්ලම් තියෙනවා. රූප හොයන එක, රූප තෝරන එක. ඒතර මේවල යම් නීති රීති තියෙනවා. ඒතර මේ නීති රීති තියෙන සෙල්ලනුත් බුද්ධි වර්ධනයට ඉතාමත් වැදගත් වෙනවා. අවසාන වශයෙන් සාමාන්‍යයෙන් අවුරුදු 4 පැනපු අයට අවුරුදු 5-6 වගේ ළමයි ඔන්න මනක් කල්පිත සෙල්ලම් අපි කියනවා ඉමැජිනේටිව් ප්ලේ. සුපර් හීරෝ කෙනෙක් වෙන්න පුළුවන්. අපි සාමාන්‍ය දිනදා ජීවිතේ දකින්න නැති දේවල් මේ ඒ සිද්ධිය මවාපාමින් සෙල්ලම් කරන්න පුරුදු වෙනවා කට්ටියක් එකතු වෙලා. ඒතර මේවා තමයි ඔය බුද්ධි වර්ධනයට උපකාරී වෙන සෙල්ලම් වර්ග.